ඇමරිකාව සහ ඉරානය අතර අද පස්වරුවේ ඇවිලුණු යුද ගිනිදැල්වල උණුසුම ලෝකය පුරා පැතිරෙමින් පවතිනවා. ඒ යුද උණුසුමින් පිච්චෙන්නේ නැතුව ආරක්ෂාකාරීව ඉදිරියට යන්න නම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. මේ මොහොතේ මේ යුද්ධයේ ප්‍රධාන පාර්ශවකරුවෝ දෙන්න විදියට අපිට ඇමරිකාව සහ ඉරානය මතු පිටින් පේන්න හිටියට මේක පිටුපස චීනය, රුසියාව, යුරෝපය, ඉන්දියාව සහ මැද පෙරදිග රටවල් කීපයක් තියෙන්න පුළුවන්. ඉදිරියේදී මේ යුද්ධමය තත්ත්වය වර්ධනය වීමත් එක්ක ඉරානයට සහයෝගය දක්වන්න පාර්ශව කීපයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඇමරිකාවට සහයෝගය දක්වන්න පාර්ශව කීපයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ආරම්භ වෙන්නේ තුන්වන ලෝක යුද්ධය දෝ කියන ප්‍රශ්නාර්ථය මට මතුවෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ ලෝක ආර්ථිකය හමුවේ ඉතා කුඩා රාජ්‍යයක් නිසා අපට මේ කිසිම රටක් නොමැතිව අනාගතයක් නෑ. ඒ නිසා අපට ඇමරිකාව, චීනය, රුසියාව, මැද පෙරදිග රටවල්, ඉන්දියාව මේ හැම රටක්ම අතීතයේදී උදව් කරලා තියෙනවා. වර්තමානයේදීත් උදව් කරමින් ඉන්නවා. අනාගතයේදීත් ඔවුන්ගේ උදව් අපිට අවශ්‍ය වෙනවා. මේ නිසා මේ යුද්ධමය තත්ත්වයේ යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය, විදේශ අමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම අදහස් පළ කිරීමේදී බොහෝම ප්‍රවේශම් සාගතව කිසිම පාර්ශවයකට වාසියක් ගෙන දෙන්නෙත් නැතුව කිසිම පාර්ශවයකට අවාසියක් ගෙන දෙන්නෙත් නැතුව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක හිඳමින් අදහස් පළ කළ යුතුයි. එහෙම නැත්නම් කොහෙවත් තියෙන යුද්ධයක පාර්ශවකරුවෙක් වෙලා ඉල්ලගෙන කන්න සිද්ධ වෙනවා කියන එක බොහොම අවධාරණයෙන් මතක් කර සිටින්න ඕනේ. දෙවැනි කාරණාව තමයි මේ මොහොතේ මේ යුද්ධය නිසා අනතුරට ලක් වෙලා ඉන්න විදේශගත ශ්‍රී ලාංකිකයින් පිළිබඳව වහාම සොයා බැලිය යුතුයි. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගත යුතුයි. ඔවුන්ට යුදමය තත්ත්වයක් යටතේ හානියකින් තොරව සිය රැකියා කරගෙන යන්න පුළුවන්ද බැරිද? ඔවුන් තානාපති කාර්යාල හරහා ඒ රටවල් ආරක්ෂිත ස්ථානවලට රැගෙන එන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ඒ වාගේම යම් අවස්ථාවක යුදමය තත්ත්වය උත්සන්න වන රටක ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ව ෂණිකව අපේ රටට ගෙන්න ගන්න පුළුවන් ක්‍රමවේද පිළිබඳව රජය සිය අවධානය යොමු කරන්න ඕනේ. මොකද විදේශගත ශ්‍රමිකයින් තමයි අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපේ රටින් මේ රටවල් වලට ගිහින් ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත යුතු ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ඉක්මනින්ම ගන්න එක රජයේ සතු වගකීමක් කියන එක මතක් කර සිටිනවා. තුන්වෙනි කාරණාව තමයි මේ යුද්ධය නිසා ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන් බලශක්ති අර්බුදය කළමනාකරණය කර ගැනීම. මේ යුදමය තත්ත්වය නිසා ඉදිරියේදී ලෝක ඉන්ධන මිල ඉහළ යාමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ ඉන්ධන හිඟයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දැනට ලංකාවට ගෙන්වලා තියෙන ඉන්ධන ප්‍රමාණය අපට තව දින කීයකට ප්‍රමාණවත් වේවිද කියලා ගණනය කරන්න ඕනේ. අපි දැනට ඇනවුම් කරලා අපේ මුහුදු සීමාවට ළඟා වෙමින් පවතින ඉන්ධන නෞකාවල තියෙන ඉන්ධන ප්‍රමාණයන් අපට ඉදිරියට දින කීයකට ප්‍රමාණවත් වේවිද කියලා ගණනය කරගන්න ඕනේ. ඒ වගේම මේ යුදමය තත්ත්වය තව දින කීයක් රඳා පවතීද? ඒ නිසා ඉන්ධන අර්බුදය මොන තත්ත්වයකට ගමන් කරාවිද? ඒ ඉන්ධන අර්බුදය තුළින් ඉන්ධන මිල කොයිතරම් ඉහළ යාවිද කියන එක පිළිබඳව පූර්ව නිගමනයකට ඇවිල්ලා අපි සතුව තියෙන ඉන්ධන ප්‍රමාණය කළමනාකරණයකින් යුක්තව භාවිත කරන්න රජයේ වැඩපිළිවෙලක් සකස් කළ යුතු වෙනවා. උදාහරණයක් විදියට ඉන්ධන හිඟයක් ඇති වෙලා අර්බුදයක් ඇති වුණාට පස්සේ ඒ ඉන්ධන සීමිත ආකාරයෙන් පරිහරණය කරනවට වඩාත් පහසුයි දැම්ම ඉඳන්ම එක් වාහනයට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා සහිත කරලා අර අපි කොරෝනා කාලේ කළා වාගේ QR කෝඩ් එකක් නිකුත් කරලා QR ක්‍රමයක් යටතේ
හැම වාහනයකටම ඉන්ධන නිකුත් කරන්න පුළුවන් නම් අපට යම් දින ගණනාවක් මේ තියෙන ඉන්ධන සංචිත ඉදිරියට ආරක්ෂා කරගන්න පුළුවන් කියන යෝජනාව මම රජයට ගෙන එනවා. හතරවෙනි කාරණාව තමයි මේ ඇතිවන යුදමය තත්ත්වයක් එක්ක අපි රටක් විදියට විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙන්න පුළුවන්. හේතුව අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය ගලා එන ක්‍රම දෙක වෙන්නේ සංචාරක කර්මාන්තයේ සහ විදේශගත ශ්‍රමිකයින්ගෙන් අපට ලැබෙන විදේශ විනිමය තුළින්. මේ යුදමය තත්ත්වය තව මාසයක් ඉදිරියට ඇදි ගියොත් අපිට නියත වශයෙන්ම අපේ රටට පැමිණෙන සංචාරකීන්ගේ ප්‍රමාණය 60%කින් 70කින් සමහර විට 80කින් 90කින් පහළ වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා විදේශගත ශ්‍රමිකයින්ගේ වැටුපත් ඒ වගේමයි ඔවුන්ට වැටුප් නොලැබී යාම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට වැටුප් ලැබුණත් ඒ වැටුප් ලංකාවට එවන්න පුළුවන් තත්ත්වයක් ඔවුන්ට නොතිබෙන්න පුළුවන්. මේ කාරණා දෙක නිසා රජය නියත වශයෙන්ම ඉදිරියේදී මුහුණ දෙන්න සිදුවන විදේශ විනිමය අර්බුදය කළමනාකරණය කරන්න අවශ්‍ය පියවරයන් දැම්මම අනුගමනය කළ යුතුයි කියන කාරණාව මතක් කරනවා. මේ අර්බුද 4 පිළිබඳව රජයට දැනුමක් අවබෝධයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ දැනුම අවබෝධය අනුව මේ අර්බුද 4 කළමනාකරණය කර ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රජයෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. යම් හේයකින් මෙවන් අර්බුදකාරී අවස්ථාවක මේවැනි අර්බුද කළමනාකරණය කරගන්න හැකියාවක් නැහැ කියලා ඔගොල්ලෝ දන්නවනම් කරුණාකරලා මේ මොහොතේ දේශපාලන ભેදය පැත්තකින් තියලා ඔබගේ පිලේ හෝ වේවා වෙනත් පිලක හෝ වේවා ඉන්න ඕනෑම පුද්ගලයෙකුගෙන් ඒ දැනුම අවබෝධය උපදේශයන් ලබා ගනිමින් මේ රට ඉදිරියේදී අර්බුදයකට නොයන ලෙස කළමනාකරණය කරගන්න අවශ්‍ය පියවර අනුගමනය කරන්න කරන ඉල්ලීම කරමින් ඒ වගේම මේ ඇතිවෙච්ච යුදමය තත්ත්වය තුළින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මොනම හෝ හානියක් සිදු නොවේවා. ඒ වගේම ලොව පුරා සිටින සිවිල් ප්‍රජාවට මේ යුද්ධය නිසා ඇතිවිය හැකි හානිය අවම වේවා කියලා ප්‍රාර්ථනය කරමි.